කොහොමද අපි ඉංග්‍රීසි භාෂාවේ මේක් පාවිච්චි කරන්නේ? මේක් ක්‍රියාපදයක් එක්ක පාවිච්චි කරද්දී කරනවා යන අර්ථය වෙනුවට කරවනවා යන අර්ථය දැක්වෙනවා. උදාහරණ විදිහට මේක ක්‍රියාපදයක් එක්ක පාවිච්චි වෙන්නේ මේක. උදාහරණ විදිහට මම ඉංග්‍රීසි කතා කරනවා. I speak English. මම ඔහුලවා ඉංග්‍රීසි කතා කරවනවා. I make him speak English. මේ ආකාරයට තමයි වෙනස් වෙන්නේ. කරනවා කියන ක්‍රියාපදේ මේක් පාවිච්චි කරාම කරවනවා යන අර්ථය දක්වනවා. තව උදාහරණයක් ගත්තොත් ඇය ගීයක් ගයනවා. මම ඇයලවා ගීයක් ගයවනවා. මම ගීයක් ගයනවා කියද්දී I sing a song. මම ඇයලවා ගීයක් ගයවනවා කියද්දී I make him sing a song. මේ ආකාරයෙන් තමයි ඉංග්‍රීසි භාෂාවේ මේක් පාවිච්චි කරාම කරවනවා යන අර්ථය කරනවා යන අර්ථය කරවනවා බවට පරිවර්තනය වෙන්නේ.